දවසක්දා බල්ලෙක් හොරා කෑවා ගෙදරක. ගෙහිමියා මොකද්ද කළේ? බල්ලා අල්ලගෙන දෙන්නම් උඹට හොඳ දඬුවමක් කියලා වල්ගේ මුලින්ම කැපුවා. දැන් බල්ලා එළියට බැස්සා පැනලා දිව්වා. දැන් ඌට හරි ප්‍රශ්නයක්, වල්ගේ නැතුව එළියට යන්න බෑ. අනිත් බල්ලන්ගෙන් නොයෙක් විදිහ අපහාස උපහාස. හැංගිලා හිටිය සති ගානක්. තුවාලේ සනීපයි. ඒ වුණාට දැන් වල්ගේ නැතිවීමේ ලැජ්ජාවට මොකද්ද කරන්නේ? ඌ ඉන්න ගමන් තියරියක් හැදුවා, දර්ශනයක් හැදුවා. වල්ගේ නැති බල්ලා එළියට ගියා. බලු සමාජයේදී අනිත් බල්ලෝ කෑ ගහන්නයි හුයි කියන්නයි ගත්තා. මේ බල්ලා මොකද්ද කළේ? ඒ නවත්තපල්ලා ඔය කෑ ගැහිල්ල. උඹලා දන්නවද මේ වල්ගේ තියෙන විපාකය? වල්ගේ තියෙන ආදීනව. බලාපල්ලා කිලෝ එකක් විතර මේක බරයි. යන තැන පැටලෙන්නත් පුළුවන් කටු ගාල් ඇස්සේ. එපමණකුත් නෙවෙයිනේ. එක එක දැක්කහම ඕක වනන්නත් ඕන. ඕක අස්සේ ගහගෙන බය බිහිත වෙච්ච වෙලාවට හීන දීන වෙන්නත් ඕන. ඔය මොකක්වත් නැහැ. බලපන් මේ ඔක්කොම ආදීනව දැකලා තමයි මේ වල්ගේ මම කපාගත්තේ. දැන් මම හරි නිදහස්. මේක මගේ නිදහස. හරිම පහසුයි, සැහැල්ලුයි. උඹලට තේරෙන්නේ නැද්ද මේ ඇත්ත? මෙහෙම කිව්වහම සමහර බල්ලෝ හිතුවා ඇත්ත තමයි කාරණේ කියලා. උනුත් වල්ග කපාගත්තා. කපාගත්තට පස්සේ තමයි තේරුනේ වල්ගය කපාගත්ත එකේ මෝඩකම. දැන් වල්ගේ ආයෙ ලියලන්නේ නැහැ. මේක තමයි වත්මන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය විසින් ඉදිරිපත් කළා තියෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ පරමාර්ථය. දරුවන්ගේ නිදහස වෙනුවෙන් කියලා, දරුවන්ට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා ඒ මුවාවෙන් ඉදිරිපත් කරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය මෙන්න බලන්න. 308 වෙනි වගන්තියට ඉදිරිපත් කරන සංශෝධනය. දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන් කෙතරම් අඩුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතුව ශාරීරික බලය භාවිතා කරනු ලබන යම් ക്രിයාවක් සිදු කරන හෝ කෙතරම් අඩුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතුව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේය. එතකොට ශාරීරික දඬුවම් කියන සිංහල පදයේ අර්ථයත් වෙනස් කළා මෙතන. ශාරීරික දඬුවම් කියන්නේ ශාරීරික දඬුවම්නේ. දැන් මේක අවවාදයක් දුන්නත්, අවම ප්‍රමාණයෙන් අවවාදයක් දුන්නත් දරුවාගේ හිත නරක වෙන තත්වයක් තිබුණොත් එහෙම ඒක ශාරීරික දඬුවමක් හැටියට වැරදි ලෙස නිර්වචනය කරනවා භාෂාවේ අර්ථයත් වෙනස් කළා. යම් විදියකින් ළමයෙකුගේ අපහසුතාවයකට පත් වෙන අවවාදයක් දුන්නත් ඒ දෙමාපියන්ට, ඒ ගුරුවරුන්ට වැරදිකාරයන් හැටියට දඬුවම් නියම කරනු ලැබිය හැකි. ඒ දඬුවම මොකද්ද? මාස 6ක් නොඉක්මවන්නා වූ කාලයකට බන්ධනාගාරගත කිරීම හෝ රුපියල් ලක්ෂයක් දක්වා දඩයක් නියම කිරීම. එතකොට මේ නීතිය යටතේ දරුවාගේ හිත නරක වේයයි කියා හිතන ඕනෑම දෙයක් ඒ පිළිබඳ තීරණය දෙන්නේ කවුරුවත් නෙවෙයි, දරුවා. දැන් අම්මා නියම කළොත් දරුවෝ නැගිටපන් දැන් එළි වෙලා සූදානම් යම් ඉස්කෝලේ යන්න කියලා කිව්වොත් ළමයාට පුළුවනි අම්මා මට හිංසා කරනවායි කියන්න. අම්මා ශාරීරික දණ්ඩනයක් කළා වෙනවා. රාට කාලා නිදාගනින් පුතේ, රැට කන්න නැතුව නිදාගන්න එපා කියලා කිව්වත් අම්මට දඬුවම් ලැබිය හැකි දරුවාගේ නිගමනය පරිදි. ගුරුවරුන්ට පුළුවන් කමක් නැහැ අභ්‍යාස කරන්නයි කියලා දඬුවම් නෙවෙයි, සාමාන්‍ය අවවාදයක්වත් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ යටතේ දරුවාගේ හිත නරක වෙයි. විශේෂයෙන්ම අපිට මේක බලපානවා පිරිවෙන් අංශේ. මේ රටේ 840ක් පමණ වන පිරිවෙන් ආයතනවල ශිෂ්‍යයන් හදා වඩා ගැනීමේ, විනයානුකූලව සකස් කර ගැනීමේ බරපතල ප්‍රශ්නයක් පරිවේනාචාර්යවරුන්ට, පරිවේනාධිපති හිමිවරුන්ට, නායක හාමුදුරුවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ ක්‍රමයේ යටතේ නොවරද වාම
දරු සම්පත යන්න දරු විපතක් බවට පත් වෙනවා. දරුවෝ හදලා අම්මලා තාත්තලාට හිරගෙවල් වල යන්න අවස්ථාව දෙනවා පමණක් නෙවෙයි ගුරුවරුන්ට සිද්ධ වෙනවා හිරගෙවල් වලට යන්න. එහෙම නැත්නම් දඩ ගෙවන්න දරුවන්ගේ විනය හදන්න ගිහිල්ලා. මොකද්ද වෙන්නේ ඉන් ඉදිරියට? දරුවන්ගේ කොලාහල ආරවුල් විසඳන්න කිසිම ගුරුවරයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පොලිසියටයි බාර වෙන්නේ. හැම පාසලකම පොලිස් පෝස්ට් එකක් පවත්වාගෙන යන්න වේවි. මේ ආකාරයෙන් විග්‍රහ කරලා බැලුවට පස්සේ අපරදිග රටවල් වල වල්ගෙ කපාගත්ත සුනකයින්ගේ උපදේශ පරිදි තමයි අපට මේ නීති හඳුන්වා දෙන්න යන්නේ. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරේ නියෝජනය කරන්නේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරය නියෝජනය කරන්නේ අර වල්ගේ කපාගත්ත බටහිර සුනකයන්ගේ උපදෙස් මිස මේවා අපේ සංස්කෘතියට අපේ සම්ප්‍රදායට අපේ ක්‍රමවේදයන්ට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. මේ තත්ත්වයේ යටතේ ධර්ම විනය ප්‍රතික්ෂේප වෙනවා අපේ ආයතනවලදී. ඒ නිසා මේ සම්බන්ධයෙන් සමස්ත ජාතියම දැනුවත් විය යුතුයි. අපි අහනවා මේ වගේ ප්‍රශ්නවලදී රජයට ඉතාමත් ආසන්නව උපදෙස් දෙන ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේලා මොකද කියන්නේ මේ ගැන? ජාතික භික්ෂු පෙරමුණ කියන්නේ රජයට සම්බන්ධව ඉන්න භික්ෂුන් වහන්සේලා. අපි හිතනවා ඒ භික්ෂු පෙරමුණක් නේ. ඒතර භික්ෂු පෙරමුණක් නම් භික්ෂුත්වයේ අංක 1, විනය අංක 1, ධර්මයේ අංක 1, ශාසනික ප්‍රතිපදාව අංක 1. මේ සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ මේ ආණ්ඩුවට කියලා දෙන්නේ නැද්ද මේකේ තියෙන ප්‍රතිවිපාක? අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා මේ සම්බන්ධයෙන් පෙරට ආ යුතුයි. මහානායක මාහිමියන් වහන්සේලා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට උපදෙස් දිය යුතුයි. අගමැතිනිය අපේ ශිෂ්ටත්වය අපේ සම්ප්‍රදාය ගණන් ගන්නේ නැත්තම් මුළු රටම විශ්වාසයේ තියලා තියෙන්නේ වෙන කවුරුවක් ගැන නෙවෙයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන්. ඇයි ජනාධිපතිවරයාට අපේ මහානායක මාහිමියන් වහන්සේලා මේක ඇත්ත පහදලා දෙන්නේ නැත්තේ? මේ නීතිය සම්මත වුණොත් මේ රටේ අනාගත පරපුර අනාතයි. අනාගත පරපුර වල්මත් කරවන ගුරුවරුන් සිරබත් ලබා දෙන ගුරුවරුන්ට සිරබත් ලබා දෙන එහෙම නැත්නම් දඬුවම් ලබා දෙන වල්බූරු නිදහසක් නිර්මාණය කළා වෙනවා. ඒ නිසා සදාචාර ගරුක විනය ගරුක යහපත් අනාගත පරපුරක් බිහි කිරීමේ යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අපි හැමදෙනාම මේට ඒකාන්තයෙන් විරුද්ධ විය යුතුයි. අගමැතිනිය කියනවා මේක මේ පාසල් ගුරුවරුන් සහ පාසල් දරුවන් ඉලක්ක කරගෙන ගෙනාපු නීතියක් නෙමෙයි කියලා. ඇත්ත තමයි. පාසල් දරුවෝ විතරක් නෙමෙයි ළමා නිවාසවල දරුවෝ පිරිවෙන් වල ඉන්න සාමණේරයන් වහන්සේලා මේ ඔක්කොම අයිති. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සෑම ළමයෙකුටම මේක අයිති. ඒ නිසා සෑම ළමයෙකුගේම භාරකරුවන්ට සිද්ධ වෙනවා ළමයින් යටතේ කටයුතු කරන්න. ඒ නිසා මේ අශීලාචාර නීතිය අනාගත පරපුර වල්මත් කරවන නීතිය වහාම නැවැත්විය යුතුයි. තවමත් ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරවමු පනත ඉල්ලා අස්කරගෙන නැහැ. ඒ නිසා අපට සැකයි මේක හෙමින් පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර කියවලා මේක සම්මත කරගන්නයි මේ යන්නේ කියන සැකය අපට තියෙනවා. වහාම මේ සම්බන්ධයෙන් ශාසනික වශයෙන් ජාතික වශයෙන් වගකීම් යුතු හැමදෙනාම ඉදිරිපත් විය යුතුයි. මේ දුර්දාන්ත පනත පරාජය කළ යුතුයි. ප්‍රතික්ෂේප කළ යුතුයි. අලුත් තරුණයන්ගේ අලුත් ඡන්දේ ලබා ගැනීම එක උත්තර වැටියක් දෝ කියලා සැකයක් තියෙනවා කියලා කියනවා. ඒ වගේ චෝදනාවක් තියෙනවා. මේ අනාගත පරපුරේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ කියලා. දැන් අවුරුදු 5කට පස්සේ එන මහමැතිවරණවලදී ජනාධිපතිවරණවලදී මේ තරුණයෝ බොහොම කැමැත්තෙන් අපට ඡන්දේ දෙයි කියන අදහසකුත් ඇතැම් විට සිත්වල පළපදියම් කරගෙන ඇති. ඒ කියන්නේ තරුණයන්ට ඕන විදිහේ ජීවත් වෙන. ඒතර ඡන්ද අයිතිය හිමිවන කාලය වෙනකොට මේ තරුණයෝ බොහොම නිදහස්ව Tamanට ඡන්දේ දෙයි කියලා හිතාගෙනත් ඇති. ඒ සිතුවිල්ල මුලාවක් විතරයි, සිහිනයක් පමණයි. කවදාවත් රටක් ගැන හිතන අනාගත පරපුරක් මේ යටතේ බිහි වෙන්නේ නැහැ. හොඳයි එහෙම යෙදුනත් මේක දරුවන්
අනාගත පරපුර වැරදිමකට යොමු කරන අයහපත් අධාර්මික පෙළඹවීමක් වෙනවා. ඒ වගේ පටු පරමාර්ථ යටතේ ක්‍රියා කරනවා නම් ඒක ජාතිය අවාසනාව. ඒ දේ කරන්න එපා කියලා අපි පාලක පින්වතුන්ට කරුණාවෙන් මතක් කරනවා. ඒක හැමෝටම දැන් සමහර විට මේක තරුණයන්ගේ අරගලයක් තමයි පහුගිය කාලේ තිබුණේ. දැන් මේක වැඩිහිටියන්ගේ අරගලයක් වෙයිද මේක කොහොම හරි සම්මත කරගත්තොත් සාධනේ. සත්‍ය වශයෙන්ම ඒක මහා පරිමාණ අරගලයකට මූලික හේතුවක් වෙනවා. වැඩිහිටියෝ පමණක් නෙවෙයි තරුණයන්ගේ තමන්ගේ අනාගතය ගැන හිතන තරුණ පිරිසත් නොරදවා මේකට විරුද්ධ වෙනවා. මේක වයස් භේදයක් නැහැ. රට ගැන හිතන සියලුම දෙනාට ගිහි පැවිදි සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු මේ හැම දෙනාටම පොදු ප්‍රශ්නයක්. ඒ නිසා මේට විරුද්ධව ඒකාන්ත වශයෙන්ම අරගල ඇති වෙන එක වළක්වන්නත් බෑ. මේ පමණකුත් නෙවෙයි තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි අද වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. මෙය ජනතා විරෝධී මහා රැල්ලකට එක ප්‍රධාන හේතුවක් බවට පත් වෙන බව පමණක් අපි අවධාරණයෙන් වත්මන් බලධාරීන්ට මතක් කරනවා. අපේ අන්තරේ දැන් මේ කාරණා මෙහෙම යද්දී පාර්ලිමේන්තුවේ මේවට වැඩිම හඳුනා ගන්න ඕන විපක්ෂයේ සහ අනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් පක්ෂ. නමුත් මේ වෙලාවේ තමගේ ජනබලයේ සත්‍යාධි පක්ෂ එක්ක වෙන හදනවා බලය රැක ගැනීම සඳහා. ඒ සම්බන්ධව අදහස්. ඔව් අපට පේන ප්‍රමුඛම කාරණාව තමයි දැන් විපක්ෂය ජීවත් වීමේ අරගලයක යෙදී සිටින බව. අපට පේනවා විපක්ෂය අතිශයින්ම අසරණ අඩියකට පත් වී සිටින ආකාරය. ඔවුන් තමන්ගේ පැවැත්ම සඳහා තමන්ගේ දේශපාලන පක්ෂවල පැවැත්ම සඳහා අරගලයක යෙදෙනවා. දැන් ඒ කවුරුත් එකතු වෙනවා වැඩිපුරම යොමු වෙලා තියෙන තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන්. රටට සිදුවන මෙවන් විපත් සම්බන්ධයෙන් විපක්ෂය හඬක් නගන්නේ නැත්තේ ඇයි? පාර්ලිමේන්තුවේදී ඔවුන්ට තියෙන බල සීමාව යටතේ මේකට විරුද්ධව හඬ නැගිය යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. විපක්ෂයත් රටේ වගකීම් හම්බ වෙලා මේකේ තියෙන ආදීනව පැහැදිලි කළ යුතුයි. දැන් එක්සත් ජාතික පක්ෂය පොදු පෙරමුණ සමගි ජන බලවේගය ඇතුළු කොට ඇති මේ පක්ෂවල නායකයෝ තමන්ගේ පැවැත්ම පිළිබඳව අරගලයක යෙදෙන එක සාධාරණයි. ඒකට කමක් නැහැ. නමුත් රටේ පැවැත්ම සම්බන්ධයෙන් සමස්ත ජනතාවගේ විශේෂයෙන්ම අනාගත පරපුරේ පැවැත්ම සම්බන්ධයෙන් විපක්ෂයේ ක්‍රියා කළ යුතුයි. මේ දුර්දාන්ත පනත එක හෙලාම ප්‍රතික්ෂේප කිරීමේ සටන පාර්ලිමේන්තුවේ ඇතුළේදීත් පිටදීත් විපක්ෂය ක්‍රියාත්මක විය යුතුයි. අපි බොහොම කනගාටු වෙනවා විපක්ෂය ඒ වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන්. අහන්න දකින්න ලැබෙන අවාසනාවන්ත සහ අප්‍රසන්න සිද්ධවීන් අතර පසුගිය 10 වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ සිදු කරන උත්සවය විශේෂයි. ඒ උත්සවයේ සංවිධානය කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය සමග කොළඹ විශ්වවිද්‍යාලය. කලාපීඨයේ පැවතුණු මේ සමාරම්භක උත්සවය මෙහෙවනු ලබන්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පමණයි. ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවස්ථාව අනුව ප්‍රධානත්වය ලබා දී තිබෙන සිංහල භාෂාවට කිසිදු තැනක් මේ සමාරම්භක උත්සවයේ ලැබිලා නැහැ. සිංහල අමතක කළා දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ උත්සවය ඇමතීම සම්බන්ධයෙන් මෙහෙවීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේම මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ ප්‍රධාන තවත් මහාචාර්යවරු කීප දෙනෙක් විරෝධය පාමින් එළියට බහලා තියෙනවා ඒ සභාවෙන්. අත වශයෙන්ම මේ සිදුවීම සාමාන්‍ය සිදුවීමක් වෙන්න බෑ. කුමක් හේින්ද? අධ්‍යාපනය පිළිබඳ රටේ සංස්කෘතිය සහ ව්‍යවස්ථාව පිළිබඳ වගකිව යුත්තේක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රධාන වගකියයුතු මේ ස්ථානයේ ඉඳද්දී එවන් අක්‍රමිකතාවක් වීම බරපතල වරදක්. ඒ වරදට ඍජු ලෙසම වග කියන්න ඕන උපකුලපතිතුමා ප්‍රධාන සංවිධායක මණ්ඩලයේ එතන ප්‍රධානම වගකියයුත්ත උපකුලපතිතුමා.
සිදුවුණේ අත්වැරද්දක්ද වෙන බෑ අත්වැරද්දක් කියලා. සිංහල නිවේදකයෙක් සපයා ගන්න බැරි වුණාද? සිංහල නිවේදකයෙකුට පහසුකම් සලසලා තිබුණ නැද්ද? මේ කාරණා පිළිබඳ සමස්ත රට දැනුවත් කළ යුතුයි. උපකුලපතිවරයා සමස්ත ජාතියෙන් සමාව ඉල්ලා ආයාචනයක් කළ යුතුයි මේ සිදු කළ බරපතල වරද සම්බන්ධයෙන්. සිංහලය ප්‍රතික්ෂේප කරන සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් මේ ඔස්සේ ක්‍රියාත්මක වෙනවාද කියන සැකය අපට මතුවෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වැනි වග කිව යුතු ජාතික අධ්‍යාපන ආයතනයක් මගින් සිදු කළ මේ බරපතල අසාධාරණය අපි හෙලා දකිනවා. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතුයි. උපකුලපතිවරයා සමස්ත ජාතියෙන් සමාව අයද සිටිය යුතුයි. මෙවන් අක්‍රමිකතා සහ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සදාචාර විරෝධී ක්‍රියා මින් ඉදිරියට සිදු නොවන්නට අදාළ බලධාරීන් වග කිව යුතුයි කියන බව අපි අවධානයෙන් මතක් කරනවා.